එතකොට පැහැදිලිනේ කතාව නේද? ඉතින් මේවා හරි අමාරු දේවල් නෙවෙයි ළමයි නේද? පට්ට ලේසි දේවල්. අර විද්‍යාවෙම අමාරු කියන්නේ විද්‍යාව අමාරු. එහෙම එකක් නෑ පුතේ. විද්‍යාව අමාරු නෑ. එහෙනම් මොකද පැහැදිලිනේ? පුතේ මේ මඩ පොඩි බඩුවක් හම්බුණා. හරිද? පළතුරක්. පෙන්නන්නද? දන්න කෙනෙක් කියනවාද මොනවද කියලා? රයිට්? අද මේ හම්බුනේ. රයිට්? මේක මේ කඩලා තියෙන්නේ. අර දැදුරුවේ ඩෑම් එක තියෙන්නේ. ඔන්න ඔතන මේ පල්ලෙහා පළතුරු වත්තක් තියෙනවා. හරිද? එතකොට මේ මහින්ද මහත්තයාගේ දැදුරුවේ ඩෑම් එකේ ඉතල පල්ලෙහා මහින්ද මහත්තයා පළතුරු වත්තක් හදලා දෙන. ඒකෙන් තමයි කඩාගෙන ඇවිත් තියෙන්නේ. රයිට්? දන්නවද මේ මොනවද කියලා? රයිට්? බලන්න. ගඩිගුඩා නෙවෙයි. ගඩිගුඩා නෙවෙයි. නෑ. ගඩිගුඩා නෙවෙයි පුතේ. මේ ඇවිල්ලා අඹ. මේක ගම් වල කට්ටිය දන්නවා. යාළුවා මේක මැජික් එකක් නෙවෙයි. මෙච්චර චූටි වට අඹ මේව ඉදිලා තියෙන පුතේ දැන්. ඒවා දැන් ඉදිලා තියෙන්නේ. හරිද? මේ ඉදිලා මේ කජු වැටයක් විතර අඹ ඔබුදේ මේවට කියන්නේ ඇටඹ කියලා. හරිද? මේවට කියන්නේ ඇටඹ කියලා. මේ දෙන්නේ නැහැ දැන් උඹලට ඔය දෙන්නේ නැහැ. මේක මට නේ හම්බුනේ. එතකොට මේ ඉදිලා තියෙන්නේ. හරිද? එතකොට මෙච්චර පුංචියට ඉදිච්ච අඹයක් හරි රහයි ළමයි. හරිද? ඇටඹ. හරිද? ගඩිකුඩා නෙවෙයි දැන් කට්ටියක් කන්ෆියුස්. හරිද? ගමේ ඉතින් අපේ ගමේ කොල්ලෝ කෙල්ලෝ නම් මේවා දන්නව ඕන තරම්. රයිට්? එතකොට මේ ඒවට දැන් ඉන්න ගොඩ දරුවෝ මේ මොනවද කියලා දන්නේ නැහැ. මෙච්චර අඹ විශ්වාස කරන්නේ නෑ. මේ ඇවිල්ලා අඹ ගෙඩියෙම තමයි. අඹ ගෙඩිය හැඩෙමයි. රයිට්? අර මේ අඹ ගෙඩියෙම තමයි. දැන් මේක ඉදිලා තියෙන්නේ. රයිට්? ඇටඹ. හරි. අඹම තමයි. ඇටෙත් ඒ වගේ. හරිද? ඔක්කොම මේ හැදිලා තියෙන විදියත් ඒ වගේ අඹ. රයිට්? ඔන්න දැකලා නැත්තම් බලාගන්න ඇටඹ. හරි හරි. ඊය වැඩක් නෑ. එන්නකෝ ඒක මට හම්බෙච්ච එකක් නෙමෙයි. උඹලා දැකලා නැද්ද කියලා මේ පෙන්වන්න ගත්තේ.